ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි ඊමේල් රයිටින් ප්‍රොසෙස් එක ඔටෝමේට් කරන්නේ කියලා. ඉතින් අදින් පස්සේ ඔයාලට කවදාවත් හිත ඊමේල් වල ටයිප් කරන්නත් ඊමේල් වල බොරුවට ටයිම් එක වේස්ට් කරන්නවත් ඕන වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් ගිහින් බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න අද මම මේකට යූස් කරන්නේ Claude වල මේ විදිහට new chat එකක් open කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ plus icon එක click කරලා අපි click කරගන්න ඕනේ connectors වලට ගිහලා මෙන්න මෙතන add connectors ගියාට පස්සේ options දෙකක් තියෙනවා add custom connector and browse connector click කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයා search කරන්න ඕනේ Gmail කියන එක type කරලා search කරාට පස්සේ මේ විදිහට Gmail එනවා. ඉතින් ඔයාලට තියෙන එක connect කරගන්න. පස්සේ මම ඇවිල්ලා I chat එක open කරලා මම කියලා තියෙනවා tell me about recent email I got from Syspace වලින් මට ආපු recent email එකේ මොකද්ද කියන්නේ කියලා. ඉතින් මෙන්න එයා මට සේරම විස්තරය දීලා තියෙනවා මට ආපු recent email එක Syspace වලින් මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒ වගේ විතරක් නෙමෙයි ඊට පස්සේ මම එයාට කියනවා write a reply කියලා. ඊට පස්සේ මෙන්න බලන්න මේක තමයි wow point එක. එයා complete email reply එකක් type කරලා තියෙනවා subject and also reply email and also thanking message and everything is there and අපිට පුළුවන් මේක send via Gmail කරාට පස්සේ automatically send කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට email writing process එක completely automate කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ smart AI tips වල daily දැනගන්න ඕන නම් අනිවාර්යෙන්ම follow up කරන්න.